ආයුබෝවන් ඉතින් ඔයගොල්ලෝ හැමදෙනාටම කොහොමද ඔයගොල්ලෝ හැමදෙනාම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ගොඩක් දවසකට පස්සේ තමයි මට අද vlog එකක් හදන්න පොඩි වෙලාවක් ලැබුණේ. ඉතින් මම අද මේ විශේෂ වීඩියෝ එක හදන්නේ අපේ ඊමේල් කුමාරයා කියන වේදිකා නාට්‍ය ගැන. ඉතින් මේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළා තියෙන්නේ නාලක විතානගේ මහත්මයා. ඒ කියන්නේ අපේ බන්දුල විතානගේ මහත්මයාගේ ආදරණීය පුතා. ඉතින් ඔයගලන්ට මතක ඇති ඒ කාලේ තිබුණ රෝමිය ගිනිගනී කියලා ලස්සන වේදිකා නාට්‍යයක්. ඒක අධ්‍යක්ෂණය කළා තියෙන්නේ අපේ බන්දුල විතානගේ මහත්මයා. ඉතින් එයාගේ පුතා තමයි මේ වැඩේ ආයත ප්‍රේක්ෂකයා අතරට අරගෙන යන උත්සාහයක් දරන්නේ. ඉතින් අලුත් නළු නිලියෝ තමයි ඉන්නේ. ඒ අතරේ මගේ ආදරණීය මිතුරිය අපේ අංජලි ලියනගේත් මේ නාට්‍යයේ ඉන්නවා. ඉතින් ඇයගේ මේ ආදරණීය ආරාධනාව පිළි අරගෙන මම ගියා ඇයට සුබ පතන්න මර්දාන එල්ෆීල්ස්ටන් රංගහලට. ඉතින් මේ ඇයගේ කුළුඳුල් රංගනය ඉතින් මම ගොඩාක් ආදරෙන් ඇයට සුබ ප්‍රාර්ථනා කරන්න ගියේ එදා. ඊට පස්සේ ඔන්න ආයි දවසක තිබුණා මුරටුවේ නගර සභා ශාලාවේ. ඉතින් මම එතනට ගියා නාට්‍ය බලන්න. ඒ ටික තමයි දැන් ඔබට දිස් වෙන්නේ. ඉතින් නාට්‍ය හරීම ලස්සනයි. නාට්‍ය රස වින්දා. මට හිතුණා මගේ YouTube නාලිකාවෙන් ඕගලන්ට පොඩි වීඩියෝ එකක් අරගෙන එන්න ඕනි කියලා. මේ නාට්‍ය ඒ තරම් ලස්සන නිසා. සිහිපත් කළ යුතුමයි. මාස් එනර්ජි ආයතනයේ ප්‍රදීප් ලසන්ත මහත්මයා විශේෂ මතක් කරනවා. ඒ වගේම මේ කර්තව්‍යයේ සංවිධාන ශක්තිය TA ප්‍රොඩක්ෂන් ආයතනය. එසේනම් රෝමිය ගිනිගනී දෙක ඊමේල් කුමාරයා වේදිකා නාට්‍ය මොරටුවට සම්ප්‍රාප්ත වූ මේ මොහොතේ දැන් සූදානම් ඒ නාට්‍ය වේදිකාගත කරන්නට නැවතත් දෙන්නවලු සුමත් ප්‍රසන්නාද. ඉතින් ඕගලන්ට අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මේ නාට්‍ය බලන්න පුළුවන්. තැනක් දැනගන්න ලැබුණොත් අනිවාර්යයෙන්ම ගිහිල්ලා මේ නාට්‍ය බලන්න කියලා ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා. මොකද එච්චරටම ලස්සනයි නාට්‍ය. මම ඒ හිටපු වෙලාවේදී මම හිටියේ කොහෙදවත් කියලා මට මතක නෑ. එච්චරටම මට hina ගියා. හරිම ලස්සනයි. ඉතින් අපි හැමෝම බලාපොරොත්තු වෙන ඒ රසවින්දනය නාට්‍ය ඇතුලේ තිබුණ නිසා මම හිතලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මගේ YouTube එක බලන රසික රසිකාවියන්ට මේ නාට්‍ය හොඳයි කියලා කියන්න ඕනේ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔන්න මට ආරංචි වුණා තව දවසක ඉදිරි දිනයකදී මේ ගමුවට මේ නාට්‍ය එනවා කියලා. ඉතින් ඕගලන්ට මේ නාට්‍ය මේ ගමුවට ඉන්න පිරිසට පුළුවන් ගිහිල්ලා බලන්න. අනිවාර්යයෙන් මිස් කරගන්න එපා මේ chance එක. මම ඔවුන්ට විශ් කරනවා. ඇත්තටම හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා මේ නාට්‍ය දෙස් විදෙස් වලත් යන්න ඕනේ කියලා. ඉතින් එච්චරම ලස්සන නාට්‍යයක්. මගේ හිත ගත්තා ඒ නාට්‍ය මාර ලස්සනයි. ඉතින් ඒ හින්දා ඔන්න මම ඔවුන්ට ප්‍රාර්ථනා කරන නාට්‍ය කණ්ඩායමට ජයම වේවා කියලා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන තැනට මේ නාට්‍ය අරගෙන එන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේකේ මියුසික් ඩිරෙක්ටර් වෙලා හිටිය අපේ තරිඳු කියලා කියන්නේ අපේ අංජලිගේ හස්බන්ඩ්. ඉතින් තරිඳුත් අපේ ආදරණීය මිතුරෙක්. ඔහුටත් මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ මාදිනී මල්වත්තක්කටත් චරිත සේනානායක අයියටත් දේව් සුරේන්ද්‍ර මල්ලිටත් සංගීත ප්‍රභු මල්ලිටත් ඒ වගේම චමින්ද බට්ටු කොටු අයියටත් අපේ සිනිඳු රංගල නංගිටත් මම ගොඩක් ආදරෙන් සුබ ප්‍රාර්ථනා කරන්න කැමතියි මේ වෙලාවේ. ඉතින් මේ නාට්‍ය පිටිපස්සේ දැවැන්ත පිරිසක් ඉඳලා තිනවා. ඒ කට්ටිය තමයි මේ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ඉස්සරහට ඇවිල්ලා ආචාර කරනවා. මම අනිවාර්යෙන් පොඩි වීඩියෝ එකක් ගත්තා. ඒගොල්ලෝගේ මූණ ඕගොල්ලෝ දකින්නේ නැහැ නේ. ඉතින් ඇත්තටම පුදුම වෙහසක් දරනවනේ මේ කට්ටිය මේ නාට්‍යයක් මේ විදිහට ප්‍රේක්ෂකයා අතට අරගෙන එන්නේ. ඉතින් ඒ හින්දා මම මේ වීඩියෝ එක දිගටම ගත්තා. ඉතින් මේ කට්ටිය තමයි මේ ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ නාට්‍ය අනිවාර්යයෙන්ම රස විඳලා ඕගොල්ලන්ගේ අදහසුත් ප්‍රේක්ෂකයාට අරගෙන ඉන්න ඕගොල්ලන්ගේ FB වල දාන්න මේ හොඳ දෙයක් තිබුණොත් ඒව දාන්න. ඉතින් එතකොට තමයි මිනිස්සු අතරට මේ දේවල් යන්නේ. නැත්තම් ඉතින් කවුරුත් දන්නේ නැහැ නේ. ඉස්සර නම් ගොඩක් අය හම්බුනාම කතා බහ කරනවා. ඉතින් දැන් නම් ඇත්තටම එහෙම කතා කර ඉන්නත් වෙලා නැහැ නේද? ඉතින් අපි මම නම් ගොඩක් දේවල් දැනගන්නේ සෝෂල් මීඩියා එකෙන්. ඒ හින්දා තමයි මම දැනගත්තොත් දෙයක් ඕගොල්ලන්ටත් ඒ ගැන ෂෙයා කරන්නේ. ඉතින් මාව දන්න අය හැමෝම දන්නවා මම ගොඩාක් දේවල් හොඳ දේවල් මගේ ප්‍රේක්ෂකයන්ට ෂෙයා කරනවා. ඒ හින්දා තමයි මට ගොඩාක් අය ආදරය කරන්න කියලාත් මම දන්නවා. ඉතින් හැම දිනාටම එහෙනම් සුබ ප්‍රාර්ථනා කරනවා. නාට්‍ය බලන්න ලැබුණොත් නාට්‍ය බලන්න කියලා ආරාධනා කරනවා. සුරේන්ද්‍ර දහසක් වැඩමැද්දේ ඉතින් මේ නාට්‍ය බලන්න මාව එක්කගෙන ගියාට ඔයාලට ස්තුතියි කියලා කියන මේ වෙලාවේ මම අමතක කරන්නේ නැහැ. thank you ඔයාලට. ඉතින් මෙන්න මේ ඉන්නේ අපේ මල්කාන්ති නන්දසිරි මහත්මියයි අයගේ දියණියයි. අපේ අංජලිට මාදනියක්කට මේ සුබ ප්‍රාර්ථනා කරනවා. දැක්කනේ අනේ ආදරණීය ලස්සන රෝසමලක් අරගෙන ඇවිල්ලා අපේ අංජලිට දෙන්න. ඉතින් හරිම ලස්සනයි මේ දේවල් ඇස් දෙකෙන් දකින්නකොට අපේ ප්‍රවීණ ශිල්පීන් ඇවිල්ලා අපේ යාළුවන්ට මේ වගේ විශ් කරනවා දැක්කම හරිම සතුටුයි. මේ ඉන්නේ අපේ සනත් නන්දසිරි මහත්මයාගේ ආදරණීය සහෝදරිය කියලා මට දැනගන්න ලැබුණා. ඇයි ඉතින් මගේ මේ හිතලඟ හිනුණා නාට්‍ය බලලා තියෙනවලු. මේ හිතලඟ හිනුණා නාට්‍යයේ මිනෝලි චරිතයට ආසයි කියලා අනේ මාත් එක්ක කතා කරා ඒ වෙලාවේ මට හරිම සතුටුයි. ඉතින් ඇත්තටම කවුරු හරි ඒ වගේ දැන් චරිත මට සුබ ප්‍රාර්ථනා කරනකොට ඒක මට හරිම හිතට සතුටක්. ඉතින් ඒ නිසා තමයි ඒකත් ඔයාලට කිව්වේ. මේ ඉන්නේ අපේ ජීවන හඳුන්වන්නේ අයියා. ඒ වගේම හැමෝත් එක්කම ඉතින් අපි ඒ වෙලාවේ පින්තූර ගත්තා මේ විදිහට. ඉතින් අංජලි ඔයාට ගොඩාක් ස්තුතියි මට මේ විශේෂ අවස්ථාවට ආරාධනා කරාට.
ඔයාට ඇත්තටම මම හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔයා මාර ආදරණීය හිරියක් කියලා මම දන්නවා. මගේ ජීවිතේට ගොඩාක් ලං වෙච්ච කෙනෙක්. ඉතින් ඔයාගේ දියුණුව හැමදාම ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ හිතේ තියෙන ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් අපේ සංගීත ප්‍රභු මල්ලිත් එක්ක තමතක කරේ නෑ කතා කරන්න. අර එහා පැත්තෙන් ඉන්නේ යාගේ ආදරණීය අම්මා. ඉතින් එයාලත් එක්කත් අපි පින්තූරයක් ගත්තා. ඒ වගේම මේ ඉන්නේ ගායක ක්‍රිෂානි අංජලිගේ ආදරණීය තාත්තිය එලියක්. මේ මම ගොඩක් ආදරය කරන වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක්. ඇය මාදිනී මල්ලත් ඉතින් මාදිනී අක්කා කියන්නේ වෙනම චරිතයක්, දැවැන්ත චරිතයක් වේදිකාව තුළ මම දකින විදිහට. ඉතින් හැමෝත් එක්කම මේ වෙලාවේ අපි පින්තූර ගත්තා. මේනේ අපේ චරිත සේනානායක අයියා. ඔහුත් වේදිකාව තුළ දැවැන්ත චරිතයක් වෙලා ඉවරයි මේ වෙනකොට. එහෙනම් ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. තවත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම් කියලා හිතාගෙන ඉන්නවා. තව ගොඩක් දේවල් තියෙනවා ඕගලන්ට පෙන්වන්න. ඉතින් මගේ මේ CapCut එකේ සේව් කරලා තියෙනවා සෑහෙන වීඩියෝස් ගොඩක් හදන්න තමයි ඒව තියෙන්නේ. ඒ කියන්නේ එඩිට් කරන්න වෙලා නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් තව ලස්සන වීඩියෝස් හදන්නම් කියලා කියන ගමන් අදට සමගන්නම් ඔයාලගෙන්. ගිහිල්ලා එන්නම්. සුබ දවසක් ඔයගොල්ලෝ හැම දිනාටම.